හෙලෝ හැමෝටම වෙල්කම් පිළිගන්න ආරම්භ ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ සුපිරිම ගේමින් thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. හරි දැන් මම මෙන්න මේ thumbnail එක හදන්නේ Pixel Lab app එකෙන්මයි. ඉස්සෙල්ලා මම මේ new text කියන එක delete කරන් ඉන්නම්. හරි දැන් මම මෙතන මේක delete කරගත්තාට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන three dot icon එක ටච් කරලා image size කියන YouTube thumbnail කියන එක select කරගන්නම්. okay කරගන්න. හරි දැන් මම මෙතන දන ලකුණු ටච් කළා. මම මෙන්න මෙතනින් thumbnail එකට අවශ්‍ය ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නම්. හරි දැන් මම මෙන්න මේ වගේ ගත්තා. මම blur වෙච්ච ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තා. ඔයාලත් පුළුවන් අපේ WhatsApp group එකෙන් ගිහලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඔයාලට ඉල්ලන්න ඕන ෆොටෝ එකක් මේ හදන. ඔයාලට පල්ලෙහා group එකේ link එක දින. හරි දැන් මම මෙතන ටච් කළා. මම මේ ඒ අකුරුට මේ පැත්තට ගිහිල්ලා මම මෙතන relative size කියන එක මෙන්න මේ width කියන එක වැඩිම කරගන්නම්. හරි දැන් මම මෙතනින් හරිය ක්ලික් කළා. මම කරන්නේ මේකට තව ෆොටෝ එකක් මම සිලෙක්ට් කරගන්නම්. හරි දැන් මම මෙතනට මේ වගේ ෆොටෝ එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. මම ඒකත් හරිය ක්ලික් කළා. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන රවුන්ඩ් අයිකන් එකක් වගේ තියෙනවා මේ ෆොටෝ එක පල්ලෙහා මෙන්න මේ හරියේ. මම එන්නේ ඒකෙන් පොඩ්ඩක් මෙන්න මෙහෙම කරලා පොඩ්ඩක් ඒක හදා ගන්නම්. හරි දැන් මම මෙන්න මෙහෙම මේක තියාගත්තට පස්සේ මම කරන්නේ තව මේකට ෆොටෝ එකක් ඇඩ් කරගන්න එක. හරි මම මෙන්න මෙතන මේ වගේ ෆොටෝ එකක් තමයි ඇඩ් කරගන්නේ. ඉතින් මම මේකත් හරිය ක්ලික් කළා. මම මෙන්න මෙතනින් මෙන්න පල්ලෙහාට ගිහින් මෙන්න මෙතන erase color කියන එකට ගිහින් enable කළා. මම මෙන්න මෙතන pencil icon එක ටච් කරලා මෙන්න මේ කළු පාට උඩ ගෙනිහිල්ලා මේ pick and erase කියන එකේ මම මෙතන හරිය ක්ලික් කරගන්නවා. හරි දැන් මම මෙන්න මෙතනින් මෙන්න මෙහෙම හරිය ක්ලික් කරගෙන ඒකට shadow එකකුයි මම stroke එකකුයි දෙකම කළු දෙනවා. මම shadow එකක් දුන්නා. මම මෙතන stroke එකකුත් දෙන්නම් කළු. හරි දැන් මම මෙතන මේක දුන්නාට පස්සේ මම මේක පොඩ්ඩක් ලොකු කරලා මෙන්න මේ ගානට විතර තියාගෙන හදා ගන්නම්. හරි දැන් මම මෙන්න මෙහෙම මේක තියාගත්තට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන ওই ජම්ප් කරමින් ඉන්න කැරක්ටර් එකකින් PNG ෆොටෝ එකක් ගන්නවා. හරි දැන් මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගත්තට පස්සේ මෙන්න එකත් හරිය ක්ලික් කළා. ඔයාලට පුළුවන් ආයිත් මම මතක් කරනවා. ඔයාලට පුළුවන් මේ වගේ ෆොටෝ අපේ group එකෙන් ගිහලා ඉල්ල ගන්න. හරි දැන් මම මෙන්න මේක පොඩ්ඩක් ලොක් කරලා තියාගෙන මෙන්න මේක ඩබල් වෙන විදිහට මම මෙන්න තියාගන්නම්. හරි මම දැන් මෙන්න මෙහෙම තියාගත්තට පස්සේ මම කරන්නේ මෙන්න මේක මෙන්න මේ ගානට උතර තියාගෙන මම මෙන්න මෙතන කරන්නේ මම මෙන්න මේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න one tab කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ඕන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. හරි මම දැන් මෙන්න මෙතනට one tab ටයිප් කරගෙන මෙන්න මේකට shadow එකක් මම සිලෙක්ට් කරගන්නම් කළු. stroke එකකුත් මම කළුම සිලෙක්ට් කරගන්නම්. ඊට පස්සේ මම මේකට ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්නම්. මෙන්න පල්ලෙහා DS කියන ෆොන්ට් එක වගේ මම සාමාන්‍ය සිලෙක්ට් කරගන්නම්. හරි දැන් මම මෙන්න මේ පොඩ්ඩක් මෙන්න මේක ලොකු කරලා මෙන්න මෙහෙම හදාගෙන මෙන්න මේකට මෙන්න මෙහෙම තියාගෙන මම කරන්නේ උඩට ගිහින් මෙන්න මෙතන කලර් එකක් සිලෙක්ට් කරගන්නවා. නිකන් නිල් පාට වගේ කලර් එකක්. හරි මම දැන් මෙන්න මේ නිල් පාට කලර් එක සිලෙක්ට් කරගෙන පල්ලෙහාට ගිහින් මම කරන්නේ inner shadow කියන එකෙන් පොඩ්ඩක් මෙන්න මෙහෙම enable කරගෙන මෙන්න මේක පැත්තට ගිහින් සුදු පාට වගේ එකක් සිලෙක්ට් කරගෙන මේ blur radius කියන එක අඩුම කරගෙන offset x කියන එකෙන් මම මේක පොඩ්ඩක් හදා ගන්නම්. හරි දැන් මම මේ ආයි blur radius කියන එක පොඩ්ඩක් දෙකකට වගේ දාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක 3D වුණා. ඉතින් මේක පොඩ්ඩක් හරියට කරගත්තාම ඔයාලා ලස්සනට මේක ගන්න පුළුවන්. හරි දැන් මම මෙන්න මේක මම මේ උඩ ජම්ප් කරගෙන ඉන්න කැරක්ටර් එකේ ෆොටෝ එකේ ගන්න එකට මම මෙහෙම තියාගන්න. ගන්න එකට තියාගෙන වැඩ කරන් තින්නේ මෙන්න මෙන්න පොත් දෙක වගේ අයිකන් එක උඩ සිලෙක්ට් කරලා මෙන්න මේ ලේයර් එක ඒ ජම්ප් කරගෙන ඉන්න කැරක්ටර් එකේ පිටිපස්සට වෙන්න එහෙම තියාගත්ත බසු වඩ බලා ගන්න පුළුවන්. ඒක නිකන් ගානට ලස්සනට තියාගන්න පුළුවන්. මෙන්න මේ ගානට විතර. හරි දැන් මම මෙන්න මේ තියාගත්තට පස්සේ මම තව ටෙක්ස්ට් එකක් සිංගල් ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නම්. හරි දැන් මම මෙන්න මේ පළමු ගිල්ල one tab පළමු ගිල්ල මම මෙහෙම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන එන්නේ ඒකටත් මම ෆොන්ට් එකක් දෙන්නම්. ෆොන්ට් වලට ගිහින් හරි දැන් මම මෙන්න මේකටත් මෙන්න මේ ෆොන්ට් එකක් දී මෙන්න මේ හරියෙන් විතර තියාගෙන මේකට shadow එකක් මම සිලෙක්ට් කරගන්නම්. ඊට stroke එකකුත් මම සිලෙක්ට් කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට thumbnail එක හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ thumbnail එකක් හදාගන්න.
ECM Pixel app එකෙන්. ඊට පස්සේ ඔයා දැන් මෙන්න මේක හදන් ඉවරලා මේ chip icon එක උඩ select කරලා save as image කියන එකට ගිහින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන save to gallery දුන්න ගමන් ඔයාගේ gallery එකටම save කරගන්න. ඉතින් වීඩියෝ එක අමතක කරන්න වීඩියෝ එක like එකක් comment එකක් subscribe පාරක් දාලා set වෙන්න. අදට වීඩියෝ ඉවරයි. goodbye set එක